ඉතින් අපි හැමෝම වගේ Photoshop Premiere Pro ඒ කියන්නේ Adobe ලාගේ softwares ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් ලංකාවේ ගොඩක්ම use කරන crack softwares. ඉතින් crack softwares use කරන කට්ටියට අද Adobe එකෙන් update එකක් ඇවිල්ලා තිනවා crack softwares එයාලා block කරලා දානවා කියලා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඇති ඔයාගේ crack software එක open කරාම මේ විදිහට non genuine software කියලා මේ විදිහට message එකක් ඇවිල්ලා ඒකේ තියෙනවා දවස් 5කින් ඔයාගේ Adobe collection එකේ සම්පූර්ණ softwares කොහොමද disable කරලා දානවා කියලා. ඉතින් මේකේ තියෙන්නේ තව ඉස්සරහට දවස් 5ක් ඇතුළත ඔයාගේ crack softwares ඔක්කොම එයාලා කියන විදිහට මේකෙන් disable වෙලා යනවා. ඉතින් මට පොඩි සොලියුෂන් එකක් හම්බුණා මේක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ සොලියුෂන් එක දැනට මට වැඩ කරා. ඉස්සරහට මොන වගේ වෙයිද දන්නේ නැහැ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ non genuine software pop up එක ලේසියෙන්ම අයින් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් මගේ ස්ක්‍රීන් එක බැලුවොත් පේනවා ඇති මම මේ විදිහට Photoshop open කරන් ඉන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඇති මටත් අර විදිහට non genuine software කියලා මේ විදිහට pop up එකක් ඇවිල්ලා තිනවා. මුලින්ම අපි බලමු කොහොමද මේ pop up එක අයින් කරගන්නේ කියලා. ඉතින් පළවෙනි step එක තමයි කරන්න ඕනේ task manager එක open කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ control එකයි shift එකයි ESC එක ඔබන්න. එතකොට ඔයාලට task manager එක මෙන්න මේ විදිහට open වෙනවා. ඊට පස්සේ task manager එක open කරාට පස්සේ ඔයාලට පොඩ්ඩක් යටට ගියම් බලා ගන්න පුළුවන්. මෙතන Adobe GCC client කියලා service එකක් background එකෙන් run වෙනවා. මුලින්ම අපි කරන්න ඕනේ ඒ service එක disable කරගන්න එක. මෙතන ඔයා Adobe කියලා search කරගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Adobe update service Adobe genuine software කියලා මේ විදිහට පොඩි service එකක් run වෙනවා. එතනින් ඔයාලට ඉස්සලාම කරගන්න ඕනේ මේ service එක end task කරගන්න එක. ඔයාලට කරන්න තියෙන්නේ මේ service එක මෙතන select කරලා මෙතන end task කියන button එක click කරන්න. ඒක click කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් ඇති අර pop up එක සම්පූර්ණයෙන් අයින් වෙලා ගියා. ඉතින් දැන් අපි permanent solution එකක් දෙන්න තමයි යන්නේ මේක සම්පූර්ණයෙන් අහක් කරන්න. ඉතින් දැන් අපි తాවකාලිකව අයින් කරේ. අපි දැන් බලමු කොහොමද අරක සම්පූර්ණයෙන් අයින් කරගන්නේ කියලා. මුලින්ම යන්න ඕනේ ඔයාගේ files වලට. මේ විදිහට මෙහෙම files කියලා search කරගන්න. ඊට පස්සේ ඔයා යන්න ඕනේ this PC එකට. this PC එකට ගිහිල්ලා ඔයාගේ C partition එක ඇතුළට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයා යන්න ඕනේ program files 86 කියලා මේ විදිහට folder එකක් තියෙනවා. අන්න ඒක ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන common files කියලා folder එකක් තියෙනවා. අන්න ඒක ඇතුළට යන්න ඕනේ. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන folders ටිකක් තියෙනවා. අන්න එතනින් ඔයාලට බලන්න පුළුවන් මෙතන Adobe කියලා software එකක්. අන්න ඒක ඇතුළට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන folder එකක් තියෙනවා Adobe GCC client කියලා. අන්න ඒක ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන එක එක softwares ගොඩක් තියෙනවා. ඉතින් ඔයා මෙතනින් software තුනක් delete කරගන්න ඕනේ. මුලින්ම මේ Adobe Genuine Helper කියන software එක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන Adobe GCC client කියලා software එකක් තියෙනවා. අන්න ඒක remove කරගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් යටට ගියාම ඔයාලට බලන්න පුළුවන් Adobe Genuine Launcher කියලා මේ විදිහට software එකක් තියෙනවා. අන්න ඒකත් මෙතනින් delete කරගන්න ඕනේ. ඉතින් ඔයාලට කරන් තියෙන්නේ මේ තුනම select කරලා ලේසියෙන්ම මේක delete කරලා දාන්න. මේ විදිහට delete කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වුණා කලින් genuine software එකක් නෙමෙයි කියලා ආපු pop up එක මේකෙන් සම්පූර්ණයෙන් remove වෙලා යනවා. ඉතින් මේක తాවකාලික solution එකක් විතරයි. ඉතින් දැනට මට මේ solution එක වැඩ කරා. ඉස්සරහට එන updates එක මොන වගේ දෙයක් වෙයිද කියන අපි දන්නේ නැහැ. ඉතින් ඔයාලා crack softwares use කරනවා නම් පුළුවන් තරම් genuine softwares පාවිච්චි කරන්න බලන්න. ඉතින් genuine software පාවිච්චි කරන තරමටම හොඳයි. මේ solution එක ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙයාලා කියන විදිහට තව දවස් 5කින් මේවා disable වෙලා යනවා. ඉතින් ඔයාලට මේක නවත්ත ගන්න ඕන නම් ඔයාලට මේ solution එක try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ tips වන්න කැමති නම් Tech by Sanduru YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. මොකද මේ වගේ videos ඉස්සරහට කරන්න පුළුවන් ඉන්නේ අපේ channel එක subscribe කරොත් විතරයි. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් සෙටු මේ Tech by Sanduru